මේ මෑතකදී අර උපාසකම්මා කෙනෙක් මම යනකොට අඬනවා. මම ඇයි අම්මා? අරකට හෙන ගහලා නාගරාජයා මැරුවානේ. නාගරාජයා මැරුවලු. අරුන් දාන්නනවා. මම කොහෙද හිටියේ? මුදුන් යටේලු. නායක ඇවිල්ලා වහලෙට මීයෝ අල්ලන්න ඒක රෑ තිස්සේ වහලේ ඇවිදිනවලු. කොල්ලා කියනවා අපේ හාමුදුරනේ ඕකාරය මේක මැද්දේ පත බෑ වුණොත් නාගරාජයන්ගේ මේ කනවා 7-8 දෙනෙකුට. මෙවුන්දා වැඳගෙන ඵලයන් මගේ අප්පා කිය ණයාට කතා කර කියනවලු. හාමුදුරනේ ඕකට තේරෙනවද ඔව්වා? ඒ ගමන මං කොල්ලෙක් අල්ලාගෙන දවස් 3ක් බලාගෙන ඉඳලා බැරි තැන තඩි ගැහුවා. ඉතින් අය මොනව කරන්නද? ජීවිතේ බේර ගන්න එපා කියලා කිව්වා. අරුන්දාගේ ආකල්පේ බලන්නකො. උන්දාගේ ආකල්පේ. ඇත්තටම අරුටත් මරන්න නැතුව යවන්න තිබ්බා. අපේ මේ හිතේ තියෙන තිගැස්ම බය මෝඩකමනේ මේ තියෙන්නේ. ශිල්පයක් පාවිච්චි කරලා බිමට ගත්තු ණයාව යවන්නනේ තිබ්බේ. උඩින් මරලා බිමට ගත්තේ නැහැ. බිමට වට්ටලානේ මැරුවේ. ඌව යවන්න තිබ්බා. නමුත් යවුවේ නැහැ. මැරුවා. අරුන්ද අඬනවා. අනුන් කරපු පාපයක් දරා ගන්න බැරුව. නාගරාජයා මැරුවා කියලා. බලන්නකො පාපය කොච්චර ඈතද උන්දාගේ. උන්දා රැකගෙන තියෙන ආකල්පමය ප්‍රතිපත්තිමය ශික්ෂණය. සතාට ගෞරවයක් දීලා සාසනික වශයෙන් අපි දීලා නැහැ එහෙම. එහෙම රැක ගන්න ඕනේ ඒවා ආත්මාර්ථකාමී සැපපතා අපි බිඳලා නම් ආන්ගේ බිඳලා හුරු වෙලා තියෙන පෙරේත අපරාධ අතාරින්න වීරිය කරන්නලු. පුළුවන් එහෙම. මගේ ලංකාව වටේ ඉන්න ශ්‍රාවකයෝ අතර ඉන්නවා 100 ගාණක් බේබද්දෝ බොන එක නවත්තලා ලස්සනට ඉන්නවා දැන්. පුදුම ප්‍රීතියක්. මේ පළවෙනිදා 100ක් නමක දානයක් තිබ්බා. ගොඩාක් ඒ ළමයි ඇවිත් හිටියා. සමහර දවස් 3-4 ඇවිල්ලා පන්සලම සුද්ධ පවිත්‍ර කරලා ඔක්කොම කරලා දානෙත් දීලා කොටසක් අද ගියා කොටසක් ඊයේ ගියා. මිනිස්සු හිතුවොත් පුළුවන් ආමුදුරුවනේ. වැරදි අතාරින්න බැරි නෙමෙයි. මම මේ ළඟදී බණකට ගිහිල්ලා යෝජනාවක් කළා. සුභද්‍රාරාමේ කටින පින්කම කළේ කවුද? මේ සැරේ කවුරු හරි එක්කෙනෙක් අරන් කළාද? මේ කටිනේ. කටින පින්කම අර අක්කන්ඩිලාලු ගත්තේ. ඒ අක්කන්ඩිලාට අපි හිතමු දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක් ගියා කියලා. සියලුම වැඩවලට. මම යෝජනාවක් කරනවා වීර්ය කරලා පාපයෙන් අත මිදෙන්න පුළුවන් නම් කොල්ලෝ 10 දෙනෙක් එකතු වුණොත් ලක්ෂ 20ක් වියදම් කරලා කටිනේ කරන්න පුළුවන්. සරල පාපයක් තියෙනවා අතාරින්න. දායක සභාවටම ආйти දරුවෝ 10 දෙනෙක් සිගරට් බොන අයගෙන් ඉදිරිපත් වෙන්නකො. මේ ජනවාරි 1 වෙනිදා ඉඳලා සිගරට් බොන එකෙන් අයින් වෙන්න. දවසට සිගරට් අවම 5ක් බොනවා. තේ 2ට 2යි, වේල් 3ට 3යි. බොනවනේ සිගරට් 5ක් අවම. සිගරට් 5ට මං ගණන් හදලා බැලුවා 625යි. 600යි කියන්නකො. මාසයක් සිගරට් බොනකොට 18000යි. මාසයක් සිගරට් බොනකොට සිගරට් මිල 18000යි. මේ හොම්බ ගිනි තියලා පුච්චා ගත්තුවා ඇර බලන්නකො ගොම් වස්සන්ගේ වාගේ හොම්බ දැලි ගහිලා තියෙන්නේ. අතේ සල්ලි දීලා ගිනි තියලා
විනාශ කළා. ඇතුළත් දුම් ගහලා තැම්බිලා තියෙන. ගෙදර තිබ්බ ගෞරවය, කීර්තිය, අභිමානය මෙව්වත් නැහැ. විනාශ වෙන ප්‍රමාණය කියන්න බෑ. මං ආර්ථිකය ගැන විතරක් කියලා කිව්වා 18000යි. අවුරුද්දට 2,16,000යි අපේ හානෝ. සිගරට් වියදම. කොල්ලෝ 10 දෙනෙක් ඒ වල් වැඩේ නවත්තලා තමන්ගේ ජීවිතෙත් විනාශ වෙලා, ආර්ථිකෙත් විනාශ වෙලා, පවුලෙත් අශෝභන බාල පරම්පරාවට වැරදි ආදර්ශයක් දීලා සිද්ධ කරන මේ පාපයෙන් අත මිදුණා නම් ලෝකයම ගරු කරන පුණ්‍යවන්ත, ඒක ඕනම් වීඩියෝ කරලා අන්තර්ජාලයට දැම්මොත් මුළු ලෝකයම විස්මයෙන් සාදුකාර පවත්තයි. කොල්ලෝ 10 දෙනෙක් සිගරට් බොන එක නවත්තලා මහා කටින චීවර පූජෝත්සවයක් පැවැත්වුවා කියලා කියනකොට නේද හාමුදුරුවෝ? ඇත්තටම බැරි වෙයිද හිතුවොත්? පුළුවන්. මොකෝ බැරි? කසාද බැඳලා හිටපු ගෑණිව අතාරින්න පුළුවන් නම්, මිනිහව අතාරින්න පුළුවන් නම්, මේ සිගරට් එකක් පත්තු කරලා දුම් අල්ලාපු එක අතාරින්න බෑද? පුළුවන්. හිතන්නයි ඕන. ජීවිතේ තදංග වශයෙන් තීරණයකට ආවා නම් මං බොන්නේ නැහැ තමයි. මම එකක්වත් බොන්නේ නැහැ තමයි. නවත්තනවා. 10 දෙනෙක් බැරි වුණොත් මට පුළුවන් ප්‍රමාණයක් එකතු කරගෙන මං කරනවා පින්කම. වීර්ය කරන්න ඕන පුතා. නරක ආදී අතාරින්න වීර්ය කරන්න. මං සිගරට් ගැන කියනකොට ගෑනු ප්‍රීතියෙන් ඉන්නේ. ඕකලාට කියන්න ඕන තමයි. සිගරට් එකට 125යි. අර තොල් පොටවල් වල ගාන කුප්පියට 1450යි හාඳුරු. තොල් පොටේ ගාන කුප්පිය. හකු දෙකේ ගානවා. ඇස් දෙකේ ගානවා. නියපතු වල ගානවා. රෝම හැදෙනවට කියලා ගානවා. ලස්සන වෙන්න, සුදු පාට වෙන්න කියලා ගානවා. කරුමෙට හම්බෙච්ච ගෑනුකම මොක ගෑවත් මැකුව හැකිද පුතා? කරුමෙට ඕක හම්බුනේ. ඒකයි මාරු කරන්න බෑ. ඒක එහෙමම තමයි. සංසාරේ මනුලොව ඉපදෙන්න පින් තිබ්බාට පිරිමියෙක් වෙන්න පින් නැහනේ. සායනාස පිරිමියා පින්ද? ඔක ගොනා වාගේ හිටියට පිරිමියා පුණ්‍යවන්තයි තමයි. ගෙදරවල් වල පිරිමියා තලාපු රිලව් වාගේ හැම වෙලාවෙම බෙල්ල කඩාගෙන ඉන්නේ. ගෑණි කුලප්පුවට නටද්දි ගෑණි හිතේ තියාගෙන ඉන්නේ මම රජ වෙලා අරක ගොනා වාගේ ඉන්නේ කියලා. නෑ, ඒ පින්වන්තකම තවත් රණ්ඩු වෙන්න අකමැති හින්දා, නින්දාවට අකමැති හින්දා, ගෙදර පවත්වාගෙන යන්න ඕන හින්දා මේකිට කුලප්පුව හැදිලා දැඟලුවාට ඌ නිහඬව දරාගෙන වාව ගන්නවා. අශෝභන ජීවිතයක් ගෙවන්න බැරි හින්දා මේක හිතේ තියාගෙන ඉන්නවා. ඒකිට බයේ මේක මෝඩයා මං කියන විදියට යන්නේ. ඒකෙම කොටසක් තමයි නැන්දම්මාව ලේලි කනවා, ලේලිව නැන්දම්මා කනවා. බලන්නකො කවදාක්වත් නැන්දම්මා බෑනව කනවද? නෑ. බෑන නැන්දම්මව කණ්ඩ හදනවද? නෑ. මාමා බෑනට ගහනවද? නෑ. බෑන මාමට? නෑ. දුර්ලභයි. නැත්තටම නැත්te නෙමෙයි ලෝකේ. නමුත් දුර්ලභයි. අපේ ඇහැ වැටෙන්නේ නැහැ. හැබැයි ඉතිහාසයේ ඉඳලා අපි නැන්දයි ලේලි දෙන්න මරා ගන්න එක නාට්‍යවල, ටෙලි නාට්‍යවල, වේදිකා නාට්‍යවල, කතන්දරවල, කවිවල, ගීතවල, කෙටි කතාවල, නව කතාවල, චිත්‍රපටිවල මේ හැම එකම අපි දැකලා තියෙන්නේ නැන්දයි ලේලි ගහ ගන්නවා, මාමයි බෑනයි බෝසත්. එක බෝතලේ ගෙනල්ලා පොල් ගහ යට බොනවා බොලන්.
බෙදාගෙන එක බෝතලේ බෙදාගෙන බීලා දෙන්න ඉස්සරහා දොරකඩින් එකෙක් එනවා පිටිපස්සේ දොරකඩින් එකෙක් එනවා කිසි අරුබුදයක් නැහැ. ගේ ඇතුළට ඇවිල්ලා මාමණ්ඩිට බත් බෙදුවද? මාමණ්ඩිට බත් බෙදුවාද කියලා අහලා මාමගේ බත් එක ගෙනත් දීලා තමයි බෑන කන්නේ. මම ඇත්ත කතාවක් ඔය කිව්වේ ඒ කොල්ලාගේ ගෑණි මගේ අතින් කියනවා හාඳුන්නේ අපේ මිනිහව හදාගන්න දෙන්නේ නැත්තේ අපේ තාත්තා. මම ඇයි කියලා. ඒකට වචනයක්වත් කියන්න දෙන්නේ අපේ තාත්තා. මම ඇයි? දෙන්න එකටමනේ ඉන්නේ. ඉතින් හොඳයිනේ. ඈ මාමයි බෑනයි එකටම ඉන්නවා කියලා කියන්නේ හොඳයිනේ. හැම එකක්ම එහෙම තමයි කිව්වා මට. මං කිව්වා ප්‍රීතියෙන් සන්තෝෂයෙන් හැම එකක්ම එකට කරනවා නම් ඒත් හොඳයි. හීන් සැරේ දුසිරිත් තියනවා නම් එව්ව අයින් කරන්න උඹලා උපක්‍රම පාවිච්චි කරලා අයින් කරන්න ඕන. ඒ සමගියෙන් යන එක හයියක් නේ ගෙදරට. උඹලානේ දක්ෂ නැත්තේ. දැන් උඹ තාත්තත් එක්ක තරහයි මිනිහා එක්ක තරහයිනේ. කොහෙද පුලන් ඒ ගෙදර සතුටක් සැනසීමක් නෑ. අර මිනිස්සු දෙන්න සරල යම් වරදක ඉන්නවා නම් ඒ වරදෙන් අත මුදවා ගන්න උපක්‍රමශීලීව මහන්සි ගන්නේ නැතුව නන්දා ලේලි වාගේ මාමයි බෑනයි ඉන්නවා දකින්න මෙවුන්දාගේ ආසාව. මේ අපේ හඳුන්නේ මේ ඉන්න අයගෙන් 100ට අවම 60ක්. අවම 160ක් වෛරෙන් ඉන්නේ. මං හරිද වැරදිද? සියලුම කාන්තාව මන් දිහා බලලා කියන්නකෝ. සියලුම පිරිමි මට සාක්කියක් දෙන්නකෝ. ඔබේ බිරිඳයි ඔබේ අම්මයි ප්‍රීතියෙන් ඉන්නවද අම්මයි දුවයි වාගේ? හොඳට බලන්න. කියන්නේ බෑ. මම මේ කිව්වේ ගේ ඇතුලේ එදිරිවාදිකම් මෙච්චර කාලයක් කරපු පව්. ඒ විතරක් නෙමේ රාත්‍රියේ ගමිස්සති භවිස්සති සුප්‍රභාතම් භාස්වානු දේස්සති හසීස්සති පද්මජාලං ඉත්තම් විචින්තයති කෝස ගතේ ද්වරේපේ හා හන්ත හන්ත නලිනී බජ උජ්ජහාර කියලා සංස්කෘත පඬිවරයෙක් කියනවා. මොකද්ද කියන්නේ? සූර්යයා දහවලේ අවදි වී හැන්දෑවේ බැසගොස් දහවල රාත්‍රියේ උදා වෙවි දෝලණය වෙන ගමන් කරන මේ ලෝකයේ එක දවසක් පිපුණාලු බාඳුරා මලක් ඉරේලියේ බාඳුරා මල පිපිදිලා සුවඳ හමනකොට කුලප්පුණාලු කැලේ හිටපු මීමැස්සෝ වේගෙන් එකිනෙකා පරයා ඉගිලීගෙන ගියාලු බාඳුරා මලේ රොංගණ්ඩ ඇතුළට රිංගුවා. බාඳුරා මල වැහුණා. වැහුණාට පස්සේ ඇතුලේ ඉඳගෙන හුස්ම ගන්න බැරුව මේක දඟලමින් හිතනවා අයනන් රින්ගන්නේ මේ වාගේ වට. එළියට පෑිනවා මං අයනන් රින්ගන්නේ. අය ඇරෙන්නේ. අර මල ඇතුලේම මකරන්දෙන් දිය කරලා බාඳුරා ගහ සතාගේ සාරය උරා ගන්නවා. සත්තු කාලා හැදෙන ගස් වර්ග තියෙනවානේ. මොනවාද පුතේ ඒවා? මාංශ භක්ෂක ශාක මොනවාද? මම පුතාලා යන විද්‍යා පන්තියේ උගන්වාපු මහත්තයා කිව්වා පොතක ලිව්වා පොත ගෙදර මම මෙතන. ඒ හින්දා මන් දන්නේ නැහැ ඕවා. එහෙම තමයි අතේ සල්ලි වියදම් කරලා ඉස්කෝලේ ගිහිල්ලා මේ වෙනකොට ඉතුරු වෙච්ච දේ බාඳුරා නිල් මොන රැස්ස කඳු ලැස්ස මේ වාගේ ගස් සත්තුන්ව අල්ලාගෙන ආහාරයට ගන්න. ඒකෙන් තමයි පෝෂණය වෙන්නේ. වල්කමේ යන පිරිමි වල්කමේ යන ගෑනු ඒ වල්කම විසින්ම
දිය කරලා විනාශ කරලා දානවා. ඒක මේක සොලෝගේ කියන්නේ. බාඳුරා මලට රිංගාපු කෘමියා මලේ මකරන්දයෙන් දිය කරන්න ආසේ රාගයෙන් පැණි බොණ්ඩ ආසාවෙන් පෙරේතකමට අනියම් බිරින්දෑවරු පස්සේ අනියම් සැමියෝ පස්සේ ඇවිදින වල් ගති තියෙන අප්පලා ඒ වරද විසින්ම දිය කරලා විනාශ කරලා දානවා. ඒකට ගිහිද පැවිදිද ස්ත්‍රී පුරුෂද ભેදයක් නැහැ. හැමෝටම පොදුයි. මම දැක්ක මේ මෑත කාලේ හාමුදුරු කෙනෙක් සිවුර ගලවලා තියලා ඔය කඩවත දිහා කාර් එක එලවාගෙන කොහෙදෝ අංගනාවකුත් එක්ක යන්න යනකොට මගදී අල්ලා ගත්තා බොලන්. මගදී ඇල්ලුවා. ඇල්ලුවාට පස්සේ හාමුදුරනේ බැගෑපත් වෙනවා. මං අහවලා ඒ හින්දා මාව යවන්න කියලා. මේක මාධ්‍යයට දාන්න එපා කියලා. මේ නායක හාමුදුරු කෙනෙක් හාමුදුරනේ පට්ට ගහන්න එපැයි. හිතුවා පස් ගහන්න එපැයි. ලෝකයේ ඉදිරියේ ජීවරය පෙන්නලා ඔය වගේ හක්කලන් කෙලින අප්පලාට මෙලවයි පරලොවයි දෙකම නැහැ. අනුන්ගේ කිල්ලෝට වල හුණු බලන් ඉස්සලා තමන්ගේ කිල්ලෝටෙත් බලා ගත්තා නම් හොඳයි. එහෙනම් තමන්ගේ ජීවිතේ නිකලල් කරගන්න. අනුන්ගේ වාට වඩා. අර මේ මෑතක ලියපු සින්දුවක් තියෙන්නේ. අපිට පේන්නේ පිට කවරේනේ. ඇතුළ පේන්නේ. ඇතුළ පේන්නේ. ඒකෙම එක තැනක කියනවා පිටුව පෙරළුවට සීතා පොත දන්නව රාම. ඔව්. මේ ජීවත් වෙන සමාජය ඇතුලේ පේන්නේ නැති වෙන්න පෙරළුවට පුතා පිටුවෙන් පිටුව කොලේ වැහුවට රාම පොතම දන්නවා. එහෙනම් කරපු පව් තියෙන ඒවා එකින් එකට එළි වෙනකන් කියා ඉන්නත් පුළුවන්. කියා ඉන්න ඕනේ නෑ පුතා. ඔබේ ගාව තියෙන දුසිරිත් ඔබමයි දන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව හැදිලා තියෙන දියවන්නාව මැදයේ තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න 225 සිට පාදික වේදිකාවේ හිඟා කල යාචකයා දක්වාම ඌ මේ මානව සංහතියේ ගිහි පැවිදි අපි ඔක්කොගෙම ජීවිතවල යම් අඩුපාඩු තියෙනවා. ඒ තියෙන අඩුපාඩු මකාගෙන ලස්සන පැහැදිලි පිරිසිදු ජීවිතයක් ගෙවාලන්නට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් වීර්ය කරන්න. ඒක දෙවෙනි වීර්ය. දැන් පව් ඉවරයි. නොකරපුවා කරන්න, කරපුවා නැවැත්තුවා. සරල සුන්දර මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහාට ආමන්ත්‍රණය කරලා කියනවා ඔබ දැන් පටන් ගන්න. මොකද්ද? ඔබ දැන් පටන් ගන්න නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න. වීරිය කරන්න. මේ తాවකාලික අට්ටාල ගහන වෙලාවේ විශාල බෝධිගරයක් ගහලා තිබ්බා නන්නේ දාඳුන්නේ. මේ ඉන්න දානපතියොන්ට බැරිද පටන් ගන්න? කණුව බෝධිගරයම ඔලුවට ගන්න නැතුව එක කණුවක් ගත්තා නම් ඉවරනේ. 100ක් එකතු වෙනවා කණුව ගත්තාම කණු 100යි. මේ මිදුල වැහෙන්න ලස්සන බෝධිගරයක් ගැහුවා නම් සියලුම වතුර බෝධිද්දුම රාජානන් වහන්සේ ගාවට මිනිස්සුන්ට නොතැමී ඕන පූජාවක් පැවැත්වුවා හැකි. ඒවා තමයි අලුතෙන් පටන් ගන්න කියන්නේ. වීරිය වඩලා අලුතෙන් පටන් ගන්න ඕන. අලුතෙන් උපන් දිනයක් සමරන්න මං කියන්නද? ඔයාලගේ උපන් දින තියනා නේද පුතේ? ඔව්. ඒවා උපන් දිනේ සමරන්නේ කොහමද? කේක් එකක් ගෙනාවා. ඊටිපන්දම් පත්තු කෙරුවා. මොනවද කියන්නේ? Happy birthday to you කිව්වා කෑවා. අම්මා දන්න ඉංග්‍රීසියකුත් නැහැ, අප්පා දන්න ඉංග්‍රීසියකුත් නැහැ, හීන් එකා දන්න ඉංග්‍රීසියකුත් නැහැ. සුද්දාගේ නැට්ටේ එල්ලිලා සුද්දාගේ අතපල්ලේ වැටිලා happy birthday to you කාගෙන අවුරුදු 18ක් විතර වෙනකොට
හිඟන්නෙක් ඉන්නවා කේක් කාපු. ආතප්පාතන් නැති. උපන් දිනෙන් දිනට පොල් පැලේ හැදුවාන. චූටිම කාලේ අම්මයි තාත්තයි අල්ලලා තියෙනවා. අවුරුදු 4ක්. එතකොට පොල් පැල 4යි. පස්වෙනි එක තියෙනකොට පළවෙනි එක පීදිලා. දෙවෙනි එකත් පීදිලා. අවුරුදු 18ක් පොල් පැලේ තියෙනකොට වත්තේම පොල් හිටවලා පොල් ගස් 15ක් පීදිලා. අම්මයි තාත්තයි මැරුණත් මේක හිඟන්නෙක් නෙවෙයි. මේකාට ජීවිතයට මූණ දෙන්න පුළුවන්. ඵල දරාපු පොල් ගස් 15ක් හිමි වත්කමක් තියෙන මිනිහෙක්. ඔය අතරේ කොස් ගහක්, දෙල් ගහක්, කජු ගහක්, peer ගහක්, දෙහි ගහක්, දොඩම් ගහක්, පුවක් ගහක්. පුවක් පොල් වලට වඩා ගණන් යන කාලයක් තියෙනවා. දෙහි කිලෝ එකක් රුපියල් 1500යි 2000යි. එක දෙහි ගහක් තිබ්බාම ඇති. ජීවිතේ ගොඩ නගන්න. මගේ මාසික ලයිට් බිල හැම මාසෙම රුපියල් 45000යි 50000යි එහෙම එන්නේ. හැබැයි ඒ ඔක්කොටම මට දායක සභාවක් නැහැ, දායකයොත් නැහැ. දෙහි ගස් 4ක් 5ක් ගාවට ගියපුවාම රුපියල් 40000 තියෙනවනේ. අඹ ලොරියක් කඩන්න දැන් ගියොත් තියෙනවා අපේ හාමුදුරුවෝ. මගේ පන්සල තියෙන වත්තේ. අනිත් වත්තේ ගස් 500ක් තියෙනවා. තව අවුරුදු 3ක් යනකොට ලොරි 5ක් 6ක් කඩන්න තියෙනවා. මේ මහ පොළොව බලාගෙන ඉන්නවා පුතා පළ දරන්න. ගහකොළ වැවිලා ඒ වාගේ පළ දරා දෙන්න මහ පොළොව බලාගෙන ඉන්නවා. කම්මැලියෝ කුසීතයෝ මහ පොළොවත් කාලා තියෙන ගහකොළ ටිකත් කාලා විනාශ කරනවා මිසක් නැවත ලෝකයක් හදන්නේ. ඉස්සර මිනිහෙක් ගහක් කැපුවොත් ගස් 10ක් 12ක් හදනවා. ඒකේ පාපයෙන් අත මිදෙන්න කියලා. ගහ කපන එක පාපයක්. ඒකරපත්ත නාරජුගේ කතාවේ අපි දකින්නේ හාඳුරුව කොළාත් අල්ලාගෙන ඔරුවේ ඉඳලා ගොඩ වෙන්න වාරු ගත්තා. බාන්නකො. කඩලා විනාශ කරලා දානවා කියන චේතනාවක් තිබෙත් නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේ කොළාත්ත ගඟ යුරේ තිබ්බ අල්ලාගෙන ඔරුවෙන් ගොඩට යන්න වාරු ගත්තා. අත්ත කැඩිලා ආවා. ගඟ ආයිනේ නායක වෙලා ඉපදුණා. සංඝයා වහන්සේ. ගහේ අත්ත කඩවුවට පුතා. ලංකාවේ මේකලා ගස් කපන තරමට මෙවුන් ගැරන්ඩියෝ තිරිසංගත ලෝකවලම තමා උපදින්නේ. ඒ තරම් නරුම జాතිය. ගහක කොළක තියෙන වටිනාකම අගය මිහිර ඒක අපි දන්නේ නැනේ. මේ අපි හුස්ම අරගෙන ඉන්නේ ගහකොළ හින්දානේ. ගහකොළ නොතිබ්බොත් ඔක්කොම මැරිලා වැටෙනවා පුතා. ගහකොළ නොතිබ්බොත් निराහාරව මැරෙනවා. ගහකොළ නොතිබ්බොත් වසංගත හැදෙන්න තියෙන ඒවා හැදිලා මැරෙනවා. ගහකොළ නොතිබ්බොත් ඖෂධයක් නැහැ. මේ ජීව ලෝකය පවත්වන්නේ මේ ස්වභාවික ලෝකය. ඒ ජීවේ සියලු පැතිකඩ පෝෂණය කරන්න රකින්න බලය දෙන්නේ මේ බාහිර ලෝකයේ තියෙන ගහකොළ, ඉරහඳ තාරකා, මහ පොළව, ඇලදොල ගංගා, කෙත්වතු මේවා. ඒවා ආරක්ෂා කරමින් ජීවිතය දිනන්න වීරිය කරන්න ඕන. ඒවා කාලා විනාශ කරලා තියන්නේ අපි ජාතියක් හැටියට. දැන් ඒකනේ ලංකාවේ හිඟා කන්නේ. බලන්නකෝ අපේ අලුත් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල පොල් කට්ටක් අරන් නිතරම පොල් කට්ට අතේ. ඒකත් අරන් චීනෙට යනවා. අපේ උන්ට කන්න නෑ, බොන්න නෑ, අඳින්න නෑ, ඉගෙන ගන්න නෑ, බෙහෙත් නෑ කීයක් හරි දාපන් කියනවා. එංගලන්තෙට යනවා, ඇමරිකාවට යනවා, ඉන්දියාවට යනවා, ඩුබායි රාජ්‍යයට යනවා. මේ රටවල් ගානේ හිඟන්නෝ ඇවිදිනවා පුතා. රාජකීය හිඟන්නෝ ඇවිදිනවා.
රට වැසියෝ ඌ හිඟන්නෝ දතනිය වාගෙන බලාගෙන ඉන්නවා මහ හිඟන්න ආයනකම්. ඔව්. කංකුන් නැට්ටේ ඉඳලා මුකුණු යන්න දණ්ඩේ ඉඳලා ඈ බලන් පොල්ලෙලි ගොඩවල් වල හැදිච්ච කිරියලාම් පිට රටින් ගෙනාවලු කන්ටේනර් ගාන මේ ඊයේ පෙරේදා. එහෙම තිබුණු ශ්‍රී ලංකා ද්වීපය හිඟා කන තැනට යනකම් අපි කාබාසිනියා කරලා තියෙන බැවින් වීරිය කරන්න ඒ වෙච්චි වැරදි නවත්තලා අලුත් ලෝකයක් පටන් ගන්න. අලුත් ගමනක් යන්න. තමන්ගේ ගේ ඇතුලෙන් පටන් ගන්න. තමන්ගේ වත්තෙන් පටන් ගන්න. තමන්ගේ ගමෙන් පටන් ගන්න. තමන්ගේ පන්සලෙන් පටන් ගන්න. තමා තුලින් සැබෑ මිනිහා අවදි කොට මේ ලෝකේ දිනන්න වීරිය කරන්න. එතකොට ජයගත්ත හැකි. නිවන් දකින්න මේ ජීවිතේ පිළිවෙලක් කරන්න එපා. පිළිවෙලක් නැති ජීවිතේට නිවනක් තියනවද? නිවනක් නැහැ. නිවන් දකින්න දාන සීල භාවනා එපා. සීලය නැහැ අපිට. සීලය නැති හින්දා දානයක් නැහැ. දානයයි සීලයයි දෙකම නැති හින්දා කොහොමද භාවනා කරන්නේ? භාවනා කරන්න බෑ. ඒ වුණාට මෙවුන්දලා භාවනා කරනවා. ලංකාවේ පන්තිත් තියෙනවා. සෝවාන් සහතිකක් තියෙනවා. ඔය කොළඹ දිහා දෙනවලු ආන්දර. සෝවාන් සහතික. ලංකාවේ පුතා කෑලි 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 වලට කැඩිලා බේද බින්න වෙලා නන්නත්තර වෙලානේ තියෙන්නේ. රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය, සියන් නිකාය. මන් සියන් නිකාය. ඔබ වහන්සේලා සියන් නිකාය. සමහරු රාමඤ්ඤ නිකාය. සමහරු අමරපුර නිකාය. මේ බුදුහාඳුරුවන්ගේ ශාසනයට කරපු දේ බලන්නකො. උඩු යටිකුරු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ නිකායේ මල්වතු පාර්ශවය, අස්ගිරි පාර්ශවය, රෝහණ පාර්ශවය, කැලණි පාර්ශවය, දඹුලු පාර්ශවය කියලා මම පාර්ශව හදාගෙන ගිහිල්ලා ඒකේ නායකයා අම්මා. අරකේ නායකයා අම්මු කියලා එහෙම හදාගෙන නායක පදවි බෙදාගෙන විජිනිපත තුරුල් කරගෙන සීල් එකක් තියාගෙන ඔබා ඉන්නවා. නිවන් යන්න හම්බෙනවලු හාඳුරු. එහෙම ශාසනය රකින්නේ එහෙම. මම පව්කාර විදියට මට නම් තුන් නිකායටම ගිනි හුලක් අල්ලන්න හිතිලා තියෙනවා. මේක ඒ තරම් තුන් නිකායේම මහානායක හාඳුරු එක හඬින් එක මතයක ප්‍රතිපත්තියක පිහිටියා නම් මේ රට හදන්න හාඳුරු අමාරුද? මේ බලන්නකො මේ ඇවිල්ලා ඉන්න මේ වැස්සේ පින්නේ මඩේ වතුරේ මේ දාස් ගානක් ශ්‍රී සුභද්‍රාරාම විහාරීය පරිසරයේම සුදු අතින් පුරවා ඉන්නේ මේ මිනිස්සු තුනුරුවන්ට ආදරේනේ. තවම ආදරේ. හාඳුරුවරුන්ට මෙච්චර කුලප්පුව තියෙනවා පෙනිපෙනි. තවම ආදරේ. ඒ ආදරය කරන මිනිස්සු මතින් මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට ආලෝකමත් රටක් හදන්න එක මගක අපි යන් කියලා මේ තුන්නිකාය එකතු වුණා නම් හාඳුන්නේ අවුරුදු 5ක් යනකොට අපි දිනලා මේ නරකාදියෙන් මේ රට බේර ගන්න තිබ්බා. පවිතු දුෂ්ට පාලකයන්ගෙන් මේක බේර ගන්න තිබ්බා. නමුත් පාලකයා කල්තියා දැකපු හින්දා ශාසනය කෑලි වලට කඩන්න තෑගි දුන්නා. කෑලි වලට කඩන්න තෑගි දුන්නා. ඒකල නිකායේ පාර්ශව ගණනාවකට බෙදලා ඒවාට කෑලි පෝෂණය කරන්න තෑගි දුන්නා. ඊට පස්සේ දේශපාලන පක්ෂවලට හීන් සැරේ ගත්තා කඩලා. UMP හාමුදුරුවරු, ශ්‍රී ලංකා හාමුදුරුවරු, JVP හාමුදුරුවරු, භූමිපුත්‍ර හාමුදුරුවරු නානාවිධ පක්ෂවලට කැඩුවා. කඩලා දැන් ආයි ගොඩ නැගුව හැකිද? ගොඩ නගන්න බෑ. විනාශ වෙලා. මේක පේන්නේ නැද්ද? පේනවා. කෝ ශාසනික හැඟීම්, ජාතික හැඟීම්, මානව ධර්ම කොහොමද නිවනට යන්නේ? නිවනට යන්න බෑ. සමගිය බලය වේ, සෑම විට සැපත ඇති වේ, අසමගිය දුක වේ, එයින් සැමටම විපත් සිදු වේ. ඇත්ත ඒකනේ. සාමග්‍රී සංඝ සභාවක් එහෙමනේ තියෙන්න ඕනේ.
ඒ සමගියේ බලයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස පෙළ ගැහුණා නම් අය කාටවත් උඩ පයින්න බෑ. කාටවත් උඩ පයින්න බෑ මේ චීවරයට උඩින්. ඒ තරම් ආශ්චර්යමත් වූ මේ චීවරය මේ ලෝකයෙහි ඉන්න මානවයා සම්වරශීලීව ආධ්‍යාත්මයෙන් පුරවා නිර්වාණගාමී කරන්න, සතුට සැනසීම සැපත මත රඳවන්න ශක්තිය ජවය දෙන බලය ඇති උත්තම අරහත් දජේ. එහින්දා පුතා අපි මෙතෙක් කල් කරගෙන ආපු පාප කර්ම නවත්තන ගමන් නොකරපුවා නොකරන ගමන් මෙතෙක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න ඕන. ජීවිතය තුල ගේ ඇතුලේ වත්තේ පිටියේ මේ ළමයි ඉගෙන ගන්න ළමයි සියලු දෙනාම ඔක්කොටම ඉගෙන ගන්න පුළුවන් මන්ද බුද්ධික නෙමෙයි නා. එතකොට බැරි ඇයි? විභාගේ ෆේල් වෙන්නේ ඇයි? වීරිය කරන්නේ පුතා. හැම දවසකම අලුත් මිනිහෙක් හදන්න වීරිය කරන්න ඕන. එක තැන පල් වෙලා බෑ. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ඡායං අත්ත කිල මතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අපි පින්නතුනි බුදුරජාණන් වහන්සේ සතුට සැනසීම නිවන සෞභාග්‍ය සැපත නිර්වාණය ප්‍රාර්ථනා කරමින් ඉදිරියට යන යමෙක් වේද ඔහු අත්හල යුතු දෙපැත්තක් තියෙනවා. ශරීරයට දුක් දෙන එකයි ශරීරයට සැප දෙන එකයි අතාරින්න ඕන. නමුත් අපි අතෑරියේ නැහැ. කවුරුවත් මෙතන අතෑරලා නැහැ. ගිහි අය අතෑරලත් නැහැ, පැවිදි අය අතෑරලත් නැහැ. දුක් දෙන එක නම් අතෑරලා ඇති. නේද අපේ හන්ද? දුක් දිදී ඉන්න ඕනේ. බුදුහාමරේ පා කියලා තියෙන්නේ. දුක් දෙන එක අතෑරියා. දැන් සැප දෙන එක ඇතෑරියද? සැප දෙන එක ඇතෑරියේ නැහැ. සැප දෙන එක අල්ලගත්තා. වඩා අල්ලවුවා. මම ওই සමාජයේ ඇවිදිනකොට බලාගෙන ඉන්නවා උදේට කාන්තාව ඇත්තෙම නිර්වද්ද මන්ද අප්පා. කාන්තාව කෑම පෙට්ටිය අරගෙන ගිහිල්ලා මුස්ලිම් හෝටලේ ගාව මුස්ලිම් මුදලාලිට දෙනවා මේකට ඉන්දියාප්ප 5කුයි හොද ටිකකුයි දාලා දෙන්න. පොඩි කය කෑම පෙට්ටිය. ඒකොල්ල වහලා ලේන්සුවෙන් බැඳලා බෑග් එකට දාලා පොඩි කාරයන් යන ඉස්කෝලේට. මේ මගේ සියසින් 100,000 වර දැකලා ඇති. ඒ කියන්නේ ගෑණියෙකුට හාල් හුඬුවල් ලිපේ තියලා කවුපියට ටිකක් ලිපේ තියලා කඩල ටිකක් ලිපේ තියලා ඉන්දියාප්පයක් තම්බලා පොඩි එකාගේ කෑම පෙට්ටියට දාන්න තරම්වත් විවේකයක් නැහැ. මේකි රාජ්‍ය සභාවෙන් ඉන්නේ. පවුම පව් જાතිය. දැන් මම යන්නේ හාමුදුරුවනේ පන්සලට යනකොට පාන්දර 2 විතර වෙනවා. උදේ 5ට නැගිටිනවනේ. උපරිම පැය 3යි. උදේ 5ට නැගිටිනවා. අපේ පන්සලේ උයනකොට 25කට 30කට 40කට උයන්න වෙනවා. කොල්ලෝ දෙන්නෙක් මට පොල් ටික ගාලා දුන්නා නම් මම පැය එකමාර යනකොට උයලා ඉවර කරනවා. උදේ 6 වෙනකොට හාඳුන්නේ මිදුල් ටිකක් අතු ගාලා කෑමත් ඔක්කොටම හදලා නිමා කරනවා. ඊළඟ ගමන යන්න. වීරිය කළොත් බැරි නෑ. ඒක අමාරුයි කියලා හිතට අරගෙන මැලිකමට, ඉරට බයට, හඳට බයට, අඳුරට බයට, පින්නට බයට, ශරීර හොරකමට, අඥානවන්තකමට සසර කරුම ගෙවන්න උපන්න මේ මිත්‍යා දෘෂ්ටිකයෝ යන්නේ අපායට, යන්නේ විනාශයට. ඒ හින්දා දිරියෙන් පුතේ ආරම්භ කරන්න අලුත් හෙටක්, අලුත් දවසක්, අලුත් ජීවිතයක්. එහෙම නැතුව සැපෙහිම ඇලී යන්න ගියොත් මොකද වෙන්නේ? හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිකෝ, අනරියෝ, අනත්ත සංහිතෝ.
නවත්තන්න බැරි විනාශයකට යනවලු. හීනෝ පහත් જાතියක් වෙනවා. ගම්මෝ එක තැන පල් වෙනවා ලගිනවා. එක තැනක් නෙමෙයි දැන් පල් වෙලා ගණ්ඩම දෙයක් නැතුව ගියා. නේද? චූටි කාලේ අපි ලිව්වේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතිනා වූ රටකි. අපේ අම්මලා ලියලා තියෙන්නෙත් එහෙමලු. කිරියම්මත් එහෙමලු ලිව්වේ. දැන් මේ චූටි එකා තව අවුරුද්දකින් අකුරු ලියනකොට මේක මොකද්ද ලියන්න ඕනේ? ඌට ලියන්න වෙන්නේ ශ්‍රී ලංකාව පරාජිත හිඟා කන දේශයකි. අනූන සම්පත් වලින් බහුල පරාජිත කම්මැලි කුසීතයන්ගෙන් පිරිච්චි හිඟන දේශයකි. අනිත් රටවල් වලට හාමුදුරුවනේ වසන්ත කාලයේ තියෙන්නේ මාස 4යි 5යි. අපිට මාස 12ම වසන්තය තමයි. මාස 12ම වසන්තේ. මං එහෙම කියන්නේ මාස 12ෙම ගස් දළු දානවා, මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා, කරල් හැදෙනවා, අල බහිනවා. අපේ දෙරනේ. අනිත් රටවල 4 මාසෙට ගස් දළු දාලා, මල් පිපිලා, ගෙඩි හැදිලා ඉවර වෙනවා. ආය මාස 8කින් විතර තමා පුතා ගහක් දළු දාන්නේ. මල් පිපෙන්නේ, ගෙඩි හැදෙන්නේ. ඔය ඕස්ට්‍රේලියාවේ බලන්නකො එහෙම ඕස්ට්‍රේලියාව. පොළොවේ පස් නැහැ ඕස්ට්‍රේලියාවට. ගිනි කඳු පුපුරලා ලාවා ගලාගෙන ගිහිල්ලා මේ සිමෙන්තිය වාගේ පුතේ. ඒවා ගලවනවා යන්ත්‍ර සූත්‍ර වලින්. ඒවා ගලවලා ගිහිල්ලා මූදායිනට දාලා ගස් කොළන් වල කොළ රොඩු දඬු එකතු කරලා කුඩු කරලා පිට්ටනි වලට දාලා ගොම තියෙන පැති වලින් ගොම ගෙනල්ලා දහයියා තියෙන පැති වලින් දහයියා ගෙනල්ලා අලු කරලා කොහුබත් තියෙන පැති වලින් කොහුබත් අරන් ගිහිල්ලා අලුතෙන් පසක් හදනවා. හදලා අර ගල් ගලවපු මහ පොළොවට පස් එකතු කරනවා. එකතු කරලා ඒකේ තමා ඇපල්, දොඩම්, දෙහි, නාරං, මිදි මේ ඔක්කොම හදන්නේ. කිරි හරක් හදන්නේ ඒකේ. හැබැයි අපි පස හදාගෙන වතුර නැතුව වසන්ත කාලයක් නැතුව 4 මාසයක් විතරක් ගෙඩි හදන ලෝකේ ඒ රට අපිට ඒවන්නේ පුතා ඇපල්, මිදි, දොඩම්, දෙහි, දෙලුම්, නාරං, දෙලුම් ගෙඩිය 1500යි. මේ වගේ වල් జాතියක් කොහෙද පුතා ඉන්නේ? අර කුසිකර්ම ඇමතියාගේ බෙල්ලෙන් අලලා හොම්බ උලන්න එපා මේ තඹ පන්නේ පොළවේ. ජනාධිපතිගේ ඉඳලා තලන්නනේ වෙන්නේ. මේකද රට? මේකලා පස්සේ යන හාඳුරුවරුන්ට මොකද කරන්න ඕන? මේකද සාසනේ? දානි වළඳන්න ලැජ්ජ නැද්ද? සිවුරු දරන්න ලැජ්ජ නැද්ද? මේක නෙමෙයි සම්බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඍජු ප්‍රතිපත්ති මත පිහිටලා භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකයන්, උපාසිකාවන් එක මත සිව්වන පිරිස ප්‍රතිපත්ති ගරුකව දිරිය වැඩුවොත් මේ ලංකා මාතාව නැවත වාරයක් ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දීය සාගරයේ මුතු වැටය ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ශ්‍රී ලංකාව. නිර්වාණගාමී පුරවරය ලෝකයේ අන්තිම මොහොත දක්වා සම්බුදු සසුන පවතින දෙරණ ශ්‍රී ලංකාද්වීපය. ඒ නිසා නිර්වාණය රැඳුණු බුදුන් වැඩ ඉන්න මේ පිම්බිම නැවත හදන්න පුළුවන්. බැරි නෑ. ඒකට එකතු වෙන්න ඕන. ඒකට වීරිය කරන්න ඕන. ඔබ හැමදෙනාම මේ නිසා පින්නතුනි මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන ගමන් කරගෙන ආපු යහපත් දේ නැවත නිර්මාණශීලීව සකසා සිද්ධ කරන්න මහන්සි ගන්න. මිත්‍යා දෘෂ්ටි අතාරින්න. ගස් කොළන් වලට රෙදි අන්දනේවා, චෛත්‍ය වලට රෙදි අන්දනේවා, ආටෝපිත සාටෝපිත දන් දෙනේවා, බොරු පෙරහැර පවත්වනේවා, ඒවා නවත්තන්න.
අපේ හාඳුන්නේ එක දවසක් මල් වෙඩි ගැහුවා රුපියල් 75000ක විතර මල් වෙඩි ගැහුවා. ඒකොල්ලා පැය දෙකක් බණ කියලා ඉවර වුණාට පස්සේ මට අටපිරිකරක් පූජා කෙරුවා. ඒකේ 8ක් නෑ 3යි තිබ්බේ පුතා. එහෙමයි. 8ක් නෑ 3යි. කොයි මුදලාලි එතුවාද දන්නේ? අතට ගන්නකොටම දැනුණා අටපිරිකර නෙමෙයි කියලා. 3 පිරිකර පුතා. හැබැයි මල් වෙඩි ගැහුවා 75000ක විතර. ලයිට් දාලා තිබ්බා ඒ 10 ගානක. හැබැයි ආමුදුරුවනේ අරකට ඇස්සයිස් පොත් මිටියක් පූජා කරුවා නම් නැති බැරි කොල්ලෙකුට ඉස්කෝලේ යන්න දෙන්න තිබ්බා. අර දිරච්ච අටපිරිකර කෑල්ල අරන් ගිහිල්ලා මොකද දැන් කරන්නේ? හාඳුරුවන්ට වැඩ ගන්නවත් බැරි නම් වෙන මිනිහෙකුට ප්‍රයෝජන ගන්න දෙන්නත් බැරි නම් වැඩක් නැහැනේ. හැම බණකදීම රාත්‍රියේ මට වටාපතක් පූජා කරනවා පුතා. මම සාමාන්‍යයෙන් බණ සමහර අවුරුදු වල 400 450ක් කියලා තියෙනවා. වටාපත් 450ක් විතර ගෙනිලා තුනී කරලා බුදියාලද පුතා. එහෙනම් මේවා මොකටද කියන්නකො? මිනිහෙකුට ප්‍රයෝජනයක් ගන්න දෙන්නත් බැරි නම් ලෙඩකට දුකකට පාවිච්චි කරන්නත් බැරි නම් හාඳුරු කෙනෙක්ගේ එදිනදා ජීවන ගමනේ ජීවන කෘත්‍ය සඳහා පාවිච්චි කරන්නත් බැරි නම් මෙව්වාගෙන් එකක් හරි දෙකක් හරි තිබ්බාම මදිද? අවුරුද්දටම ඇති 4500ක්. දැන් ඒකටත් ගල් අල්ලලා තියෙන්නේ. මැණික් අල්ලලා බුදුහාඳුරන්ටත් ඇල්ලුවා. මැණික් ඇන්දුවා. එමනම් බුදුහාඳුරන්ට අන්දන්න පුළුවන්ද? පස්සේ කාඩු ව්‍යාපාරිකයෝ පස්සේ යන අන්ධ විශ්වාසයෙන් ඉන්න පව් ගෑනුන්ට පිස්සු. වටාපත් වලට ඇට බෝල හයි කරලා වනනකොට විසි වෙනවා පුතා සට ගාලා ඇට බෝල. මේකිලාගේ පූජාව. බුදුහාඳුරෝ ගෙනල්ලා තියලා තියෙනවා. බුදුහාඳුරෝ ටික දවසක් යනකොට අන්ධයා වාගේ. අංග විකල වෙලා වාගේ. ඇයි අර කොටසක් යට ගැලවිලා ගිහිල්ලානේ. මහා මිත්‍යා දෘෂ්ටික පෞකාර ගමනක ඔබ යන්නේ. ඒ නිසා ඒව අතාරින්න. ඍජු ප්‍රතිපත්ති වල පිහිටලා මෙතෙක් ආ ගමන ආලෝකමත් කරන්න. නිවැරදි කරන්න. තව ලස්සන කරන්න. මම දැක්කා ඖෂධ පූජාව පවත්වනවා කියලා ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ගාව වැල් ගාලයි පුතා පෙනල වැල්. ඔව් අපේ ආඳුනේ රසකින්ද වැල් පෙනල වැල් හාතාවාරිය වැල් මේ ගෝඨා පිටින් මිටි බැඳලා ගිහිලා තියලා බුදුහාඳුරන්ට ඖෂධ පූජාව පැවැත්වුවලු. මම කිව්වා මෙහෙවරෙව්කෝ කිව්වා. මා චෛත්‍ය වන්දින්න ගිහිලා හිටියේ. මෙහෙවරෙව් කිව්වා. ඒ ගමන ආවා. කෝ වංගෙඩියයි මෝල් ගහයි. කියලා ඇහුවම මං දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉන්න නෙවෙයි වංගෙඩියයි මෝල් ගහයි කෝ. හාමුදුරනේ ඒ කිව්වේ යකෝ මොනවා හරි දාලා කොටන වංගෙඩිය මෝල් ගහ. එහෙම එකක් අපි දන්නේ නැහැ ස්වාමී. ඉතින් මේ වැල් ගහලා ගෙනාවේ මේක බුදුහාඳුරන්ට කොටා ගන්න. ආනන්ද හාමුදුරන්ට කියලා හරි කොටයි. තියාපියා වංගෙඩියයි මෝල් ගහයි කිව්වම. ඒ තරම් මෝඩ අම්මන්ඩිලා ඉන්නේ. මෝඩ අම්මන්ඩිලා. බලන්න ලෙඩෙකුට බෙහෙතක් දුන්නත් ඒ බෙහෙත් එක කොටලා මිරිකලා මාත්තු දාලානේ ලෙඩාට පොවන්නේ. සකසා පූජා කිරීම කියලානේ කියන්නේ. සකසා පූජා කරන්න ඕන. එතකොට පිළිවෙල. මනුස්ස ලෝකයේ ඉපදුනා සමහර අයට අංග විකල භාවයන් තියෙන්නේ ඇයි මේ? සකසා පිළියෙල කොට ගමන ගිහිල්ලා නැති හින්දා. ජීවිතේ අඩු. මනුස්ස ජීවිතය හම්බෙලා දිනවා කණ්ඩ වැලේ වැල නැහැ. සකසා පූජා කරලා නැහැ. වතු කුඹුරු තියෙනවා. ඒකේ කිසි භවභෝගයක් නැහැ. සකසා පිළියෙල කරලා නැහැ.
අන්ධ විශ්වාසයෙන් හඹාගෙන යන එකිනෙකා පරයා යන මෝඩ ගමන් නවත්වලා නිදහසේ ගමන් යන්න මේ ගාල්ල මාතර ඉඳලා අරන් යනවා කිලෝමීටර් 2-3 දිග රෙදි රාජ රටට. ඇයි? පරණ චෛත්‍ය රාජානන් වහන්සේලාට අන්දන්න. ඈබලන් අම්මට චීත්තයක් අන්දන්න දන්නේ නැති මේක පරණ චෛත්‍ය වලට රෙදි මීටර 100මාර අන්දනවා. ඔව්. ගෙදර බුදුන් අම්මා, ගෙදර බුදුන් අප්පා සරමක් කමිසයක් චීත්තයක් 60ක් අන්දලා මේ දෙන්නා පෝෂණය කිරීම බුදුරජාණන් වහන්සේට පැවැත් වූ උපස්ථානයක් සේනේ. ඒක කරන්න නැති බැරියෙකුට ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්න. ඒක කරන්න අර දියසෙවල් කාලා යන්න විනාශ වෙන්න පරණ චෛත්‍යයකට දහස් ගාණක් ලක්ෂ ගාණක් වියදම් කරලා රෙදි පටලනවා. කරේ තියාගෙන මෙහෙ ඉඳලා යනවා අප්පා කොරවක් ඔයාගේ. කාපට් පාරවල් වල කරුමේ තවනවා. නිගණ්ඨනාත පුත්තගෙද මන් දන්නේ. ලංකාවේ බෞද්ධයෝ ඒ තරම් ප්‍රාථමිකයි අපි. මෙච්චර තාර්කික ලෝකේ විද්‍යාත්මක ලෝකේ හරි දේ වැරදි දේ තව පේන්නේ නැත්තම් කොහොමද යන්නේ හරි ගමන? බුදුහාඳුරු අනුදැන වදාලා අසාරේ සාරමතිනෝ සාරේචාසාර දස්සිනෝ තේ සාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. හරි දේ වැරදි කියලා දැකලා වැරදි දේ හරි කියලා දැකපු මෝඩයෝ ඒ වරද මතම පිහිටලා ජීවිතයම විනාශ කරගන්නවා මිත්‍යා දෘෂ්ටියෙන්. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. මම මේ අද බණ කිව්වෙත් අජිත් පුතා මේ ධර්ම දානමේ මහා පිංකමේ ප්‍රධාන දායකත්වයේ දරුවෙත් සුභද්‍රාරාම ගරු කටයුතු භික්ෂූන් වහන්සේලා අවවාද අනුශාසනා කළෙත් ඔබ ඔක්කොම අද මේ පුණ්‍ය භූමියට එකතු වුණෙත් මං හිතනවා සාරංච සාරතෝ ඤත්වා සරු දේ සරු විදිහටම දැකලා අසාරංච අසාරතෝ નિසරු දේ નિසරු බවම අවබෝධ කරගෙන පාපය පාපයේ හැටියට දැකලා පුණ්‍යවන්ත භාවයේ හැටියට දැකලා නරක ආදී අයින් කරලා හොදලා දාලා නැති කරලා යහපතෙහිම පිහිටා ජීවිතය රැගෙන යන උත්තම වාසනාවන්ත ගමනකට වීරිය වඩන්න කියලා මන් දන්නවා. ඒ නිසා පින්නතුනි සරුසාර දෙයක්ම සසර පුරාවට ලබන්න මහා පිංකමක් මේ වෙලාවේ සිද්ධ කරන්නට යෙදුනා ලොව උතුම් ධර්ම දානමය මහා පිංකම හැටියට. ඒ නිසා ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ නිර්වාණ පුරවරයට වඩින්නට අපට අනුදැන වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන උතුම් මාර්ගාංග ආර්ය මාර්ගයන්හි සම්මා වායාම නම් වූ උත්තම වෑයම ජීවිතේ පුරාවට තබමින් නොකල පව් නොකරමින් කර පව් දුරලමින් නොකල යහපත් පුණ්‍යවන්ත දේ ආරම්භ කරමින් කරගෙන ආපු යහපත් හොඳ ගුණගරුක පුණ්‍යවන්ත දේ සකසා ලක්ෂණට නිර්මාණශීලීව නොකඩවා ඉදිරියට පවත්වාගෙන යමින් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.